හිටපන් බල්ලා. කොට කෑම දෙනවට හොඳ තිරිසනෙක්ට කෑම දෙන්න. මොකෙද නිපුණ මේ? බය හිතෙනවා මට නම්. යා, හිරකිතයි හැටි විතරක්. කවුද මේ? අනේ මට සමාව වෙන්න බබා. මට වඩ කියන්න බැරි වුණා. මේ මගේ අංග විකලා අයියා. යා, මෙහෙම තිරිසනෙක් එක්ක දනේ ඔය එකකට ජීවත් වෙන්නේ. මට නම් අප්පිරියාවේ බෑ. छि. යා, මුගේ හැටි විතරක් කෙල පෙර මට නම් හිරකිතේ මේ මෝ දකිද්දි. මොන කරුමයක්ද මන්දා? බබා කල්බල වෙන්න එපා එන්න බෑ. මං කියන්නේ. මම්මියාව මෙහෙම තියාගෙන නිකන් නෙමෙයි. අම්මා මැරෙන්න කලින් සේරම දේපල මටයි මෑටයි බාගි දීලා තියෙන්නේ. ඉතින් මම්මක් කරන්නද? මට බෑ මෝ එක්ක ජීවත් වෙන්න. පොඩ්ඩක් ඉන්නකො බබා. අංග විකලෙට්ට ඉතින් දේපල වලින් වැඩක් තියනවාද? මම හොරෙන් හරි මූගේ අත්සන අරගෙන දේපල සේරම මගේ නම්බරට ලියාගෙන මූ අනාථ නිවාසයකට හරි පාරට හරි ඇදලා දාමු බබා. අනේ මන්ද නිකුල් කරන දේ ඉක්මනට කරන්න. මට නම් ඌ තප්පරයකටවත් පේන්න ඉන්න බෑ.